Hi guys, welcome back to my YouTube channel. ඔන්න අදත් අලුත් vlog එකක් අරගෙන ආවා. සති දෙකෙන් දෙකට වගේ තමයි දැන් මම vlogs අරන් ඉන්නේ. මම මේ සතියේ ඉඳලා try කරනවා සතියෙන් සතිය අනිවාර්යයෙන්ම ඔයාලට vlog එකක් අරගෙන එන්න. අද vlog එකේ පෙන්නනවා අපි කොයි හරි එළියකට යනවා නම් අපේ skin එක prep කරගන්නේ කොහොමද? අපි මොන වගේ routine එකක්ද follow කරන්න ඕනේ කියලා. ඒ වගේම අලයක් තිස්සේ ඉඳලා කරන්න හිතාගෙන හිටපු දෙයක් කරන්න අද මම යන්නේ. ඉතින් මේ දේවල් ඔක්කොම මේ vlog එකේ තියෙනවා. ඉතින් අපි බලමු. ඔන්න ඉතින් සතුටුම ලස්සන දවස් ටිකක් එනවා නේද ඉස්සරහට. ඉතින් සිංහල අලුත් අවුරුද්දත් හරිම ළඟයි. තව සතියක් දෙකක් වගේ කාලයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ වැඩත් එක්ක ඉතින් ටිකක් busy shop එකේ වැඩත් එක්ක ඒක මට vlog සතියෙන් සතිය ගේන්න විදිහක් නැත්තේ. හැබැයි මම try කරනවා. හැමදාම shop එකටත් යන්න ඕන නිසා මම ගොඩක් වෙලාවට උදේ 6:00 වගේ වෙනකොට නැගිටිනවා. ඒක දැම්මද පුරුදු වෙලා ඇත්තටම හොඳයි. මම 6ට විතර නැගිට්ටත් මට පොඩ්ඩක් නිදිමත ගතියක් තියෙනවා. හැබැයි 6:00 වෙනකොට මට නිදිමත ගතිය නැති වෙලා මට මගේ වැඩ ටික කරගෙන පටන් ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක ඇත්තටම මගේ හොඳ පුරුද්දක් වෙලා තියෙනවා මේ ටික. ඉතින් මම උදේම නැගිටලා ඔන්න මූණත් wash කරගත්ත Cetaphil cleanser එකෙන් මම day time පාවිච්චි කරන මේ cleanser එක කියලා ඔයාලා දන්නා. මේ වෙනකොට salicylic acid එකයි niacinamide එකයි use කරනවා. niacinamide එක නම් day time තමයි පාවිච්චි කරන්නේ. හැබැයි අද එළියට යන නිසා niacinamide එක use කරන්නේ නැහැ. මම අද CeraVe එකේ moisturizer lotion එක තමයි පාවිච්චි කරන්නේ. ඒක ඇත්තටම ස්කින් එක හයිඩ්‍රේට් කරන්නත් හොඳයි. ඒ වගේම මේකප් එකකට කලින් පාවිච්චි කරන මේකප් එක ලස්සනට සෙට් වෙන්න ප්‍රයිම් එකක් විදිහට පාවිච්චි කරන්නත් හොඳයි. ඉතින් ඒ නිසා මම අනිවාර්යයෙන්ම මේකප් එකක් දාන්න කලින් එළියට යන්න කලින් මේ ලෝෂන් එක තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට මේ අයිටම්ස් මගෙන්ම ගන්න කියලා මම කියන්නේ නැහැ. ඔරිජිනල් ගන්න පුළුවන් තැනකින් අනිවාර්යයෙන්ම හොඳට හොයලා බලලා ගන්න. අපි ගෙන්නන විදිහම දාලා තියෙනවා. හැබැයි ඔයාලට විශ්වාසයෙන් ගන්න පුළුවන් තැනකින් විතරක් ගන්න. මොකද ෆේස් එකට පාවිච්චි කරන දේවල් අනිවාර්යයෙන්ම ඔයාලා ගන්න ඕනේ වගකීමක් තියෙන විශ්වාසයෙන් ගන්න පුළුවන් තැනකින් විතරයි. ඉතින් නැත්තම් ඔයාලට පිම්පල්ස් එහෙම වගේ තත්ත්වයක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මේකප් එකකට කලින් මෙන්න මේ ලෝෂන් එක පාවිච්චි කරනවා නම් හොඳයි. ඊට පස්සේ තමයි අපි සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න කියනකොටම ඔයාලට මතක් වෙන්නේ පිටි පිටි ගතියට අර කැතට නිකන් මේ අපේ ස්කින් එක ඩාර්ක් වෙලා පේන විදිහේ සන්ස්ක්‍රීන්. මොකද ඒ වගේවනේ ගොඩක් තැන්වල ගන්න තියෙන්නේ. සෙන්ටෙලා එකේ සන්ස්ක්‍රීන් එකත් හොඳයි. CeraVe එකේ සන්ස්ක්‍රීන් එකත් හොඳයි. අපි කොච්චර හොඳ බ්‍රෑන්ඩ් එකක් වුණත් ලංකාවේ ස්කින් වලට ගැලපෙන හොඳ රිසල්ට් තියෙන පාවිච්චි කරන්න පුළුවන් අයිටම්ස් විතරයි ගේන්නේ. ඉතින් අපි CeraVe එකේ සෙන්ටෙලා එකේ විතරයි සන්ස්ක්‍රීන් කරන්න. මොකද ගෑවාම කිසිම කැත ගතියක් පේන්නේ නැති නිසා. ඉතින් සෙන්ටෙලා එක තමයි මම මේ වෙනකොට පාවිච්චි කරන්නේ. ඔයාලට පේනවා ඇති ස්කින් එකට ගෑව කියලාවත් හොයන්න බෑ. පොඩි ලයිට්නින් එකක් වෙනවත් විතරයි. ඉතින් සන්ස්ක්‍රීන් එකක් විදිහට පාවිච්චි කරන්න හොඳයි. ඒ වගේම මේකප් එක ගන්න කලින් ඒක ගෑවම මේකප් එක ලස්සනට හිටිනවා. ඊළඟට මම පාවිච්චි කරන්නේ The Ordinary එකේ lip serum එක. මේක නම් අපි ගෙන්නපු last order එකට තමයි ආවේ. අපි lip balm එක නැතුව lip serum එක ගේන ලොකුම හේතුව තමයි ගොඩාක් ලංකාවේ ඉන්න අයට ප්‍රශ්නයක් තියෙනවා. lips කළු වෙලා ඒ වගේ ප්‍රශ්න. ඉතින් ඒ වගේ ප්‍රශ්නයකට lip balm එකකට වැඩිය මෙන්න මේ serum එක ගොඩක් හොඳයි. ඒ නිසා තමයි අපි lip serum එක ගෙනාවේ. ඉතින් මෙන්න මේ විදිහට මම day and night දෙකටම apply කරනවා. day පාවිච්චි කරන්න කොයි හරි යනවා නම් විතරයි. ඊළඟට Garnier body lotion එක ගොඩක් අය මතක් තියෙන විටමින් C එකට වැඩිය bright complete එක හොඳයි ඔන්න ඔහොම කියලා. නෑ දෙකම එකයි. එකම විදිහේ result එකක් තමයි හම්බෙන්නේ. සමහර අය මේවල price එක වෙනස් කරලා bright complete එකේ price එක වැඩි කරලා විකුණනවා. ඇත්තට මෙහෙම ඕනේ. මේ දෙකම එක වගේ result එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා වැඩි ගණන් දීලා විටමින් C එකට වැඩිය bright complete එක හොඳයි කියලා එහෙම ගන්න යන්න එපා. හැබැයි Sakura glow එකට වැඩිය මේ දෙකම හොඳයි. Sakura glow එක තියෙන dry skin වලට පාවිච්චි කරන්න. ඉතින් මම day time මේක පාවිච්චි කරනවා. මොකද night time අපි skin tone එක color up වෙන්න creams වර්ග පාවිච්චි කරන නිසා. දැන් මගේ makeup එක කරගන්න තමයි යන්නේ. මම ඉස්සරහදී හිතාගෙන ඉන්නවා හරියට makeup එකක් කරගන්නේ කොහොමද කියලා ඔයාලට පෙන්නන්න. හැබැයි මම තාම try කරනවා හොඳම විදිහට. හැබැයි මේ දවස්වල මට makeup එක හොඳටම set වෙලා හිටින නිසා මම හිතනවා තව ටික දවසක් බලලා ඉවර වෙලා මොනවාද products එහෙම කියලා ඔයාලට makeup එකක් කොහොමද කරගන්නේ කියලා හරියටම පෙන්නන්න. මොකද ගොඩාක් අයගේ මේකප් දාන විදිහ බලේ බ්‍රෑන්ඩ් ගන්න හැදුවට ලංකාවේ බ්‍රෑන්ඩ්ස්
දාගන්න නැහැ. එක්කෝ ඒවා තමන්ගේ ස්කින් එකට ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ ලොකු ගාණක් දීලා රැවටෙන්නවට වැඩිය ලංකාවේ සාමාන්‍ය මුදලකට ගන්න පුළුවන් අයිටම්ස් අරගෙන තමන්ගේ එදිනෙදා මේකප් එක කරගන්නවා නම් හොඳයි කියලා මං හිතනවා. බ්‍රෑන්ඩඩ් අයිටම්ස් ගන්න පුළුවන් අයට එහෙම ගත්තත් අවුලක් නැහැ. හැබැයි ගන්නවා නම් තමන්ට ගැලපෙන ෂේඩ් එක කොහොමද මොන පිළිවෙලටද පාවිච්චි කරන්න කියලා හොඳට දැනගෙන ඒ අයිටම්ස් ගන්නවා නම් හොඳයි. මං තකහනිය ලෑස්ති වෙන්නේ මං අර හිතාගෙන ඉන්න වැඩේට යන්න. ඇත්තටම ඔයාලා ඒ දෙයට කැමති වෙයිද නැද්ද දන්නේ නැහැ. කොහොම හරි මගේ ලොකුම කැමැත්ත මේක කරගන්න. ඉතින් අයියත් කැමති වුණා, අම්මලාත් කැමති වුණා. මම මොකක් හරි කරනවා නම් එයාලගෙන් ඒ කියන්නේ කැමති වුණා කියන්නේ කැමති නැහැ නෙමෙයි. එයාලගෙන් මං ගොඩක් මහන්නේ මේ දේ මට ගැලපෙනවද කියලා. මොකද මම දකින විදිහට නෙමෙයිනේ එයාලා මාව දකින්නේ. මම දකින විදිහට නෙමෙයිනේ එයාලා මාව දකින්නේ. ඒ නිසා මට ගැලපෙනවද කියලා තමයි එයාලගේ මං අහලා අන්තිමට තීරණය කරේ හරි කරනවා කියලා. ඉතින් අපි මේ වැඩේට යනවා. ගොඩක් අයට මම පෝස්ට් එකක් දාලා තිබ්බා වෙනසක් වෙන්න යන්නේ කියලා. ගොඩක් අය හරි එකක් දාලා තිබ්බා. සමහර අය දාලා තිබ්බා මේ මම ප්‍රෙග්නන්ට්ද කියලා. මං හරි ආසයි. ඒත් තව කල් තියෙනවා ඒකට. ගොඩක් අය අහලා තිබ්බා එහෙමද කියලා. එහෙම දෙයක් නෙවෙයි. මම දැන් මේ යූස් කරන ලිප්ස්ටික් බ්‍රෑන්ඩ් එක ගොඩක් හොඳයි. මොන හරි කෑව බිව වුණත් අර සමහර ලිප්ස්ටික් බ්‍රෑන්ඩ් වල පොත් යනවා ඒක ගැලවිලා යනවා වගේ ගතියක් තියෙනවානේ. මේ වගේ ලික්විඩ් මැට් ලිප්ස්ටික් එකක් ගෑවොත් මේ ලිප්ස්ටික් එක එහෙම වෙන්නේ නැහැ. මම ඉස්සරහදී මොන බ්‍රෑන්ඩ්ස්ද මේ කියලා ඔයාලට අරගෙන එන්න. ඉතින් දැන් ඔයාලට මම මේ පෙන්නන දෙයින් දන්නවා මම මොන සෙල්ලමක්ද මේ නටන්න යන්නේ කියලා. මම දැන් මේ වෙනස කරන්න යන්නේ අවුරුදු 2කට විතර පස්සේ. ඉතින් මේ පාර ලොකු වෙනසක් වෙන්න යන්නේ. මොකද මං කරන්න හිටියේ නැහැ. දැන් ඔයාලා මෙලහට දන්නවනේ. මම මගේ කොණ්ඩේ වෙනස් කරන්න යන්නේ. මම කොච්චර කලර් කරත් රීබෝන් කරත් මොනවා කරත් මම හෙයා කට් එකක් දැම්මේ නැහැ. මේ පාර මං හිතලා හෙයා කට් එකක් දාන්න යන්නේ. මොකද හැමදාම අර දිගට තියන් ඉද්දිත් එපා වෙනවා වගේ. ඉතින් මං සෑහෙන කාලයක් ස්කූල් අවුට් වෙච්ච කාලේ ඉඳන්ම මං කට් එකක් කපන්න නැතුව හිටියේ. ඉතින් මේ පාර හෙයා කට් එකකුත් යනවා. ඉතින් මම මේ පාර හෙයා එක කරගන්න ආවේ Forever Nail and Wax Bar එකට. ඉතින් ඒකේ සෝනුවක්කි තමයි මගේ වැඩේ කරේ. ඉතින් හොඳටම කරලා දුන්නා කියලා මං හිතනවා. ඉතින් ඔයාලත් බලන්න ෆයිනල් ලුක් එක. මට ඕන විදිහට මට ඕන කලර් එක ඕන හෙයා කට් එක ඒ විදිහටම කරලා දුන්නා. ඉතින් දැන් වැඩේ යන ගමන් තියෙන්නේ. ඉතින් ඔයාලගේ කමෙන්ට්ස් උත් දාන්න. ඉතින් ඔයාලා කැතයි කියයි සමහර විට සමහරට හොඳයි කියයි ඒක කොහොම වුණත් මම මේකට ආසයි. ඉතින් බලමු වැඩේ කොහොමද වෙන්නේ කියලා. ඔයාලත් මොන හරි දෙයක් කරන්න ආසාවෙන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම කරන්න. ඒක ඔයාට බෑඩ් ඉෆෙක්ට් එකක් වෙන්නේ නැති විදිහට. ඒ වගේම ඉතින් මේ වගේ දෙයක් කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා ඊට පස්සේ hair එකට හොඳට ට්‍රීට් කරන්න ඕනේ. ඉතින් ඔයාලා දන්නවනේ මං hair oil apply කරනවා කරන්න නැති දෙයක් නැහැ කියලා. ඉතින් එහෙම කරලා කොණ්ඩේ වවාගෙන තමයි මේ දැන් ආයෙත් මේ වගේ දෙයක් කරන්නේ. මං අවුරුදු දෙකක් මුකුත් නොකර හිටියා. ඉතින් මගේ කොණ්ඩේට කිසිම ලොකු ඉෆෙක්ට් එකක් නොවුනේ මං ඒ විදිහට ට්‍රීට්මන්ට් කරපු නිසා. ඉතින් දැනුත් පටන් ගන්න ඕනේ. ඉතින් ඔයාලා මේ දේවල් කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා අර ට්‍රීට්මන්ට් කරන්න ඕන විදිහ ඒ දේවල් කරන්න වෙලාව වෙන් කරගෙන ඒ දේවල් වලට කම්මැලි නොවි කරන්නත් වග බලා ගන්න ඕනේ. දැන් ෆයිනල් පාර්ට් එක. ඉතින් දැන් ඉවර වෙගෙන තමයි එන්නේ. මං ගොඩාක් වෙලා මේ වැඩේ දැන් දවසක්ම වගේ ගත කරා. ඉතින් පැයෙන් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. ඉතින් බලමු ෆයිනල් ලුක් එක බලමු. දැන් ඉතින් ඉවර වෙන ළඟයි මගේ වැඩේ. ඉතින් ආයෙත් අලුත් vlog එකකින් හම්බ වෙනකම් පරිස්සමින් ඉන්න. ඔයාලගේ කමෙන්ට් එකත් අනිවාර්යයෙන්ම දාන්න අමතක කරන්න එපා.
ओ आसमां मिला जमीन को मेरे